මේ වීඩියෝ එක අද කරන්නේ කැරට කෝනර්ස් තියෙන පේෂන්ස්ලට. කැරට කෝනර්ස් ගැන මම කලින් කරපු වීඩියෝ එකක් ඔයාලා ගොඩාක් බලලා නිතරම මාත් එක්කලා ඒ ගැන ඩිස්කස් කරපු ඒවලට මම පොඩි උත්තරයක් දෙන්න හදන්නේ. මේ වීඩියෝ එක කරන්න පොඩ්ඩක් පරක්කු වෙන්න හේතුව මේ වීඩියෝ එක අගට මම කියන්නම්. එතකන් අපි ඉස්සෙල්ලා බලමු ඔයගලන්ට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි කැරට කෝනර්ස් ගැන මම කරපු වීඩියෝ එකේ මම දැම්ම ඔයගලන්ට සර්ජරි ඔප්ෂන්ස් මොනවද? කෙරට කෝනස් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මං හිතන්නේ මම මෙහෙම කිව්වහම සාමාන්‍ය කෙනෙකුට වඩා කෙරට කෝනස් වලට මුහුණ දෙන අය මේක තේරුම් ගනී. ඒ කියන්නේ මේ ඇහි කෝනියා එක කියලා අපි කියන කොටස කළු පාට කොටස. අපේ වචනෙන් කෝනියා එක. මේක ඉස්සරහට නෙරායමක් තමයි මේ කෙරට කෝනස් කියන්නේ. ඒකට හේතු සහ එහෙම වෙන්න පුළුවන් ඇයි වගේ දේවල් අපි කතා කරා පරණ වීඩියෝ එකේ. පරණ වීඩියෝ එකේ මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එකත්. මේකේ උඩත් මම කාඩ් එකක් ඇඩ් කරන්නම්. ඒ ගැන දැනගන්න වැඩිපුර අවශ්‍යයි. ඒකත් බලන්න. දැන් අද කතා කරන්නේ ඒක නෙමෙයි. මේ වීඩියෝ එක බලලා ගොඩක් දෙනෙක් අහුව ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්න ඒ ටික මම බලනවා මට පුළුවන් මට්ටමින් උත්තර දෙන්න. එතකොට දැන් කැරටොකොනස් තියෙන පේෂන්ට්ස්ලා සර්ජරි එකට යන්න ඕනිද? මොකද්ද කරන්න පුළුවන්? ඒක එක එක පේෂන්ට් අනුව තත්ත්වය අනුව වෙනස් වෙනවා. සර්ජරි එකට යනවා නොවෙනවා නම් යන්නේ නැහැ කියලා තීරණය කරනවා නම් ඒක නැත්නම් ඔබේ වෛද්‍යවරයා කිව්වොත් දැනට අවශ්‍ය නැහැ කියලා. මේ කෝණයක ඉදිරියට නෙලා එන්නට මොකද කරන්න පුළුවන්? එක තමයි කණ්ණාඩියක් දාන්න පුළුවන්. හැබැයි මම මේ කියන කණ්ණාඩිය සාමාන්‍යයෙන් මේ නිකන් ඔන්ලයින් ෆ්‍රේම් එකක් ඕඩර් කරලා කොහෙන් හරි ලෙන්සස් දෙකක් දාගෙන කරන එකක් නෙමෙයි. මේ කියන කණ්ණාඩිය ගොඩාක් ටෙක්නිකලි සවුන්ඩ් ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් ඕනේ. මොකද මේ කණ්ණාඩිය ඇත්තටම තමන්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අනුව ඒකේ මේ දැන් මෙහෙම දැම්මහම කණ්ණාඩිය කොච්චර ෆේස් රැප් අපි කියන එක කියන්නේ කොච්චර දුරට මෙහෙම මූණ කවර් කරන්න පුළුවන්ද? ඒකෙන් මීන් කරා එකෙන් තේරුම් කරන්නේ ඒ කියන්නේ ඇහත් එක්කලා කොච්චර දුරකින්ද කණ්ණාඩිය තියෙනවනේ අයිබෝල් එකේ මේ ඉදිරි කොටසින් නම් කොච්චර දුරකින්ද කණ්ණාඩිය ලෙන්ස් එක තියෙන්න ඕනේ. එතකොට කණ්ණාඩියේ රාමුවේ සයිස් එක මොන වගේද? ඒකට දාන ලෙන්ස් එක මොන වගේද කියන දේවල් ගොඩාක් ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක්ගේ අනුදැනුම යටතේ කරන්න ඕනේ. මම මේක කියන්නේ මේ කණ්ණාඩි කිව්ව ගමන් අර නිකන් ඔලුවට මැවෙන සාමාන්‍ය කණ්ණාඩියක් නෙවෙයි මේක. මේක ගොඩක් ටෙක්නිකලි දන්න කෙනෙක් එක්කලා තමයි කරන්න ඕනේ මේ කණ්ණාඩිය. මොකද ඒක කස්ටම් මේඩ් එකක්. මොකද මේ කැරට කෝනර්ස් තියන අයට බොහෝ දුරට ඒගොල්ලෝගේ පවර් එක වැඩි. ලෙන්ස් පවර් එක වැඩි. එතකොට ලෙන්ස් එක මහත වැඩි. ඔන්න මම පෙන්නන්නම් ඒ තික් ලෙන්ස් එකක් තින් කරන සිස්ටම් එකක් තියෙනවා. කෝටඩ් ලෙන්ස් එකක් විදිහට ගන්න එක තමයි ගොඩක්ම හොඳ. මොකද non coated lens එකකින් අර ග්ලෙයා එක ඇහැට එන ප්‍රමාණය වැඩි එක තව අපහසුයි. ඉතින් මේ වගේ කණ්ණාඩියක් කියන එකේදී ඔබ ඊටාම් සැලකිලිමත් වෙලා විශේෂ පුහුණුවක් තියෙන ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් යටතේ කස්ටම් මේඩ් කණ්ණාඩියක් හදන්න ඕනේ. මතක තියාගන්න ඔන්ලයින් ඕඩර් කරන ෆ්‍රේම් එකකින් ඒක කරන්න බෑ. එතකොට මේක එක ඔප්ෂන් එකක්. බොහෝ දුරට කැරට කෝනර්ස් තියෙන early stages වලදී කණ්ණාඩියකින් යම් තරමක පාලනයක් කරන්න පුළුවන්. ඊළඟට soft contact lens එක. soft contact lenses ගැන අපි පහුගිය දවස්වල වීඩියෝස් වල කතා කරා. soft contact lens එක තරමක් හොඳ ඔප්ෂන් එකක්. ඒක ලංකාවේ ඕනි තැනක ගන්න තියෙනවා. හැබැයි ඒකත් මම මේ ආයෙමත් කියන්නේ අර ඔන්ලයින් මාකට් එකට ඔයාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක WhatsApp කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ කියන soft contact lens එක සහ මෙතනින් එහාට කියන හැම contact lens එකකටම තමන්ගේ මෙෂර්මන්ට්ස් තමන්ගේ ඇහි පවර් එක හරියට අරගෙන ඇහි කෝනියල් කර්වේජ් එක කියන්නේ මේ ඇහි කර්ව් වෙලා තියෙන සිස්ටම් එක එක එකනට වෙනස් ඒක. මගේ තියෙන කර්ව් එක නෙමෙයි සමහරට තව කෙනෙක්ගේ තියෙන කැරට කෝනස් තියෙන කෙනෙක්ගේ ඊට වඩා හුඟක් වෙනස්. එතකොට ඒ කෝනියල් සර්ෆේස් එකට ෆිට වෙන විදිහට අදාළ මෙෂර්මන්ට්ස් එක්කලා ගන්න පුළුවන් soft contact lens එක. එතකොට soft contact lens එක ඇත්තටම ඒක ගත්තොත් ඇහි shape එක අනුව එයා adjust වෙන එකක්. එයා ඇහි shape එක මොකද්ද? ඒකට ටග් ගාලා මෙහෙම කනෙක්ට් වෙන්න පුළුවන් කෙනෙක් තමයි soft contact lens එක. එතකොට ඊට වඩා ගොඩක් සක්සස්ෆුල් සහ පරණ මෙතඩ් එක තමයි RGP lenses. මම මේ කියන වචන මේ කැරට් කෝනර්ස් තියෙන අය දන්නවා. rigid gas permeable lens එක කියන්නේ soft එක නෙවෙයි. soft එක විතර ලොකු නෑ වටෙන්. මේ lens එක චුට්ටක් soft එකට වඩා වටේ අඩුයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් contact lens එක අපි හැට දැම්මහම soft එක මේ කළු ඉංගිරියාව කියලා අපි කියන කොටසට වඩා මිලිමීටරයක් එකමාරක් විතර වැඩියෙන් තියෙනවා. එතකොට මේ මම කියන RGP එහෙම නැත්නම් rigid gas permeable කියන එක ඊට වඩා දැන් අපි නමින්ම soft කියන ඒවට වඩා rigid කිව්වහම තේරෙනවනේ ඒක පොඩක් ඝනකමයි කියලා.
මේක පොඩ්ඩක් ඝනකමින් වැඩි සහ ඒක මේ කළු ඉංගිරියාවේ කොටසක් විතරයි. ඒ කියන්නේ මැද කොටස විතරයි ආවරණය කරන්නේ. එතකොට මේ ලෙන්සස් ඩිසයින් කරනකොට ඔබ ගැන ගොඩාක් දේවල් ඔප්ටෝමෙට්‍රිස් බලනවා. ඒ මොකද ඇත්තටම මේ දැන් අපි කොන්ටැක්ට් ලෙන්ස් එකක් දැම්මහම අපි මේ ඇහිපිල්ලම් ගහන පාරයක් ගානේ ඒ කොන්ටැක්ට් ලෙන්ස් එකේ එජ් එක ඇහිපිල්ලමේ වදිනවා. ඔන්න ඕක තමයි ඔබ කියන්නේ දැන් මෙහෙම කරනකොට අර එජ් එක වදිනවා. ඒක තමයි ඔබ කියන්නේ දාපු ගමන් හරි අපහසුයි කියලා. ඒ කියන්නේ මොකක් හරි ඇහි තියනවා වගේ දැනෙන්නේ. හැබැයි ඒකට ටිකක් හුරු වුණාට පස්සේ සති දෙකක් තුනක් සමහර දවස් දෙක තුනක් යනකොට ඔක හරියනවා. දැන් මම මේ කියන දෙවෙනි ඔප්ෂන් එක තුන්වෙනි ඔප්ෂන් එක උනේ RGP lenses. ඒ කියන්නේ rigid gas permeable. මෙන්න මේකෙදි මේක soft එකට වඩා පාවිච්චි කරන්න ලේසි. දාන්න ගලවන්නත් බොහෝ දුරට ලේසි. නමුත් මේකෙදි වැඩිපුර ප්‍රමාණයක් ඔබට ඇහිපිල්ලම් ගන්නකොට දැනෙනවා මේ ලෙන්ස් එක තියෙනවා කියලා. සහ මේ ලෙන්සස් කොහොමත් ඇහිපිල්ලම් ගන්නකොට යම් ප්‍රමාණයක් උඩට පල්ලෙහාට යන්න ඕනේ. ඒක ඇලිලම ඇහි තියන්න බෑ. ඒක තමයි සාමාන්‍යයෙන් කොන්ටැක්ට් ලෙන්ස් එක ලක්ෂණය. ඒ උඩට පල්ලෙහාට යන එක කොපමණ යන්න ඕනේ දෙක යන විදිය හරියද කියන එකත් ටෙක්නිකලි සවුන්ඩ් ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් තමයි දන්නේ. ඒකයි මම කියන්නේ මේ වගේ දේවල් නම් ඔන්ලයින් මාකට් ඕඩර් කරලා ගත්තොත් ඔබ සක්සස්ෆුල් වෙන්නේ. එතකොට තුන්වෙනි එක මේ ගෑස් පර්මිබල් කියන ලෙන්ස් එක මේක හුඟක් ජනප්‍රියයි ලංකාවේ ඉස්සර ඉඳන්. මේ කියන්නේ මගේත් අවුරුදු 20ක 25ක කොන්ටැක්ට් ලෙන්ස් ඉතිහාසයේ වැඩිම කරලා තියෙන කෙරටෝකෝනස් පේෂන්ට්ස්ලට ගෑස් පර්මිබල් කියන ලෙන්ස් එක. මේක මේන්ටේන් කරන්නත් ලේසි. පේෂන්ට් පුරුදු වුණාට පස්සේ හරිම ලේසි. ට්‍රයල් සෙට් එකක් එක්කලා Taman දාලා ට්‍රයල්ස් දෙක තුනකින් තමයි අපි ඩිසයිඩ් කරන්නේ ඔබට වඩාත්ම පහසු ලෙන්ස් එක. ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් ගත්තොත් එයාට ගත වෙන වෙලාව හුඟක් වැඩි මේ වගේ පේෂන්ට් කෙනෙක් එක්ක. රයිට්. නමුත් දැන් අපි කතා කරන්නේ ඔප්ෂන්ස් නේ. තුන්වෙනි එක. ඊට පස්සේ හතරවෙනි එක මම දැන් මේ පින්තූරෙකුනුත් පෙන්නන්නම්. මේකට අපි කියන්නේ හයිබ්‍රිඩ් ලෙන්ස් එක කියලා. මේ හයිබ්‍රිඩ් ලෙන්ස් එක කියන්නේ දැන් මුලින්ම ඔය ගෑස් පර්මිබල් කියන ලෙන්ස් එක වැඩිපුර ඇහිපිල්ලම් වලට දැනෙනවා. ඇහිපිල්ලම් මෙහෙම ගහන පාරක් ගානේ අර ලෙන්ස් එක මැද තියෙන පොඩි රවුම් එජ් එක ලෙන්ස් එක තියෙන ඇහිම් මැද නිසා ලෙන්ස් එජ් එක හැම වෙලේම ඇහිපිල්ලම් වල වදිනවා. ඒකට ඒක තමයි මේ ගොඩක් අය කියන්නේ අපහසුයි කියලා. දැන් ඕකට විසඳුමක් විදිහට තමයි හයිබ්‍රිඩ් කියන ලෙන්ස් එක ආවේ. හයිබ්‍රිඩ් කියන ලෙන්ස් එකේ අර ගෑස් පර්මිබල් ලෙන්ස් එක මේ කියන්නේ අර පොඩි ප්ලාස්ටික් පතුරක් වගේ තියෙන පොඩි ලෙන්ස් එකට වටේට අර soft contact lens එකේ වටේ තියෙන කොටස එකතු වෙලා තියෙන. එතකොටත් අර ඇහිපිල්ලම් ගන්නකොට ටිකක් පහසුයි. මොකද soft contact lens එක ටික දවසකින් ඉක්මනට හුරු වෙනවා. එතකොට ඒකේ මැද කොටස විතරයි අර RGP කොටස තියෙන්නේ. වටේට තියෙන soft lens එක. ඉතින් ඒක හයිබ්‍රිඩ් කියලා අපි වචනේ කියනවා soft එකයි RGP lens එකයි දෙකේ එකතුවක්. එහෙම ආපු lens එකක් තමයි hybrid lens එක. හැබැයි දැන් මෑතක් වෙනකොට ඒ ඔක්කොටම වඩා ගොඩාක්ම පහසු lens එක විදිහට හොයාගෙන තියෙන scleral lens එක. scleral කියනකොට අපි මේ sclera කියන්නේම අපේ ඇහි සුදු කොටස. cornea කියන්නේ කළු කොටස, scleral කියන්නේ සුදු කොටස. ඒකට sclera එකට touch වෙන lens එකක්. scleral lens එක කියන්නේ ඒක මේ මම ඉස්සෙල්ලා කතා කරපු lenses වර්ග දෙක ගත්තොත් gas permeable lens එක තමයි පුංචිම. ඊට පස්සේ මම පින්තූර වලින් පෙන්නනවා soft contact lens එක ඊට වඩා චුට්ටක් ලොකුයි. scleral lens එක කියලා මං කියන එක හුඟක් ලොකුයි. ඒ කියන්නේ ඒක තනිකරම ඇහි සුදු කොටස වහ ගන්නවා. එතකොට මෙහෙම දැන් අපි ඇහිපිල්ලම් ගහනකොට ඒ එජ් එක lens එකේ එජ් එක ඇහිපිල්ලම් වල වදින්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන වඩාම පහසු සහ වැඩි දෙනෙක් ආසේ lens එකට. ඒකේ තව දෙයක් වෙනවා. දැන් අපි මේ gas permeable lens එක ගත්තත් soft lens එක ගත්තත් දැන් මේ ඉදිරියට නෙරායන cornea එක උඩින් තමයි ඒක පතිත වෙන්නේ. හැබැයි scleral lens එක අපි දානකොටම ඒ lens එකට මැදට solutions දාලා තමයි අපි හැට දාන්නේ. එතකොට අපි එහෙම හැට දැම්මහම ඒ lens එක බොහෝ දුරට cornea එක කෙලින්ම මෙහෙම ඉර කරලා touch වෙන්නේ නැහැ. ඒක මම පින්තූර වලින් වඩා පැහැදිලිව පෙන්නන්නම්. මට patient කෙනෙක් නෑ මෙතන පෙන්නන්න. මොකද මේ දේවල් හරිම කලාතුරකින් එන practice එකක් මේ. එතකොට මේ lens එකේ තියෙන වාසිය ඇහිපිල්ලම් ගහනකොට ලොකුවට දැනෙන්නේ නැහැ සහ cornea එකට ලොකු තෙරපුමක් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ lens එක ලෝකේ හරිම පිළිගත් lens එකක්, හරිම පහසු lens එකක්. දැන් මම මේ අවුරුදු 25කට 30කට එහා කතා කරපු gas permeable lens එකට වඩා soft contact lens එකට වඩා අර මේ scleral lens එක මේ keratoconus තත්ත්වයට ගොඩාක්ම හිතකර එකක්. එතකොට මේකෙදි මේකත් ඇත්තටම දැන් soft lens එක මෙහෙම හොඳට නවන්න පුළුවන්. gas permeable කියන එක එහෙම දෙකට නවන්න බෑ. corneal මේ මම කියන scleral lens එකත් යම් තරමකට අර gas permeable විතරම hard නෑ. නමුත් අපිට ඕන විදිහට මෙහෙම නවන්න බෑ. ඒ වගේ materials වලින් තමයි මේ lenses වර්ග හදලා තියෙන්නේ.
මම මේ ඔප්ෂන්ස් ටික ඔයගලන්ට කියන්න කල් ගත්තෙත් ඒකයි. නමුත් මං අද හිතුවා නෑ මම මේක කියන්න ඕනි. මොකද ඔයගලන් බලනවා මට කෝල් කරනවා මැසේජ් කරනවා අහනවා මොනවද මිස් තියෙන ලෙන්සස් කොහොමද මේවා අපි ගන්නෙ කියලා. ඉතින් මේ ගැන කොහොම කිව්වත් මේක ටිකක් පොඩි අවාසනාවන්ත තත්ත්වයක්. මම මේ වීඩියෝ එක කරන්න යම් තරමක් පරක්කු වෙන්න හේතුවත් ඒකයි. මොකද අපේ රටේ ගත්තොත් මේ ට්‍රීට්මන්ට්ස් වලට ගොඩාක් ලොකු වියදමක් යනවා. දැන් අපි කණ්ණාඩිය ගැන කතා කරත් මේ කණ්ණාඩියක් සාමාන්‍ය කෙනෙක් ගන්න කණ්ණාඩියකට වඩා වියදම වැඩි වෙන එකක්. මොකද හේතුව normal lens එකකින් මේ වගේ පුද්ගලයෙකුට manage කරන්න බෑ. එතකොට අපිට යාට අනිවාර්යයෙන්ම coated lens එකක් දෙන්න වෙනවා. සහ high index කියලා මේ thickness එක අඩු කරපු කයට පහසු lens එකක් දෙන්න වෙනවා. ඒක customize කරලා දෙන්නත් වෙනවා. ඒතකොට කණ්ණාඩියකට යන වියදම වැඩි. soft lens එක වුණත් සාමාන්‍යයෙන් ලාභෙට තියෙන soft lens එකකින් මේ keratoconus patient කෙනෙක්ව handle කරන්න බෑ. gas permeable lens එක කියන එක තරමක් economical option එකක් තමයි. ඒ කියන්නේ ආයි නැවත renew කරන්න තියෙන period එක ටිකක් එහාට තියෙනවා soft contact lens එකට වඩා. එතකොට ඒක යම් තරමකට කරන්න පුළුවන් දෙයක්. නමුත් optometristලා ගොඩාක් දෙනෙක් ඒ වැඩේට අත ගහන්න ටිකක් අකමැති හේතුව යන කාලය වැඩි නිසා. මොකද මම මේ කියන්නේ ලංකාවේ ප්‍රැක්ටිස් එක ගැන මගේ ප්‍රැක්ටිස් එක නෙවෙයි. ඊළඟට මම ස්ක්ලෙරල් ලෙන්සස් කියලා කතා කරපු ලෙන්ස් එක සහ හයිබ්‍රිඩ් කියන ලෙන්ස් එක. හයිබ්‍රිඩ් එක නම් ලංකාවේ මම හිතන්නේ ලොකුවට කරන්නේ. ස්ක්ලෙරල් එකෙත් ගොඩක් ලොකු ගැටලු ටිකක් මම පහුගිය සතිවල පේෂන්ස්ලා නිසාම යම් යම් ආයතන වලට කතා කරලා හොයාගත්ත බොහොම අවාසනාවන්තයි ඇත්තටම කිව්වොත්. ඒත් මම හිතුවා මේක වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කියන්න ඕනි කියලා. මොකද මේ ස්ක්ලෙරල් කොන්ටැක්ට් ලෙන්ස් එකත් හුඟක් වියදම වැඩි එකක්. ගන්න ගියාම මිලෙන් වැඩි. ඒ වගේම ඔප්ටොමෙට්‍රිස්ට් පේෂන් එක ගත කරන්න තියෙන කාලය බොහොම වැඩි. ඒ ඔක්කොමත් හරි. නමුත් හරි අවාසනාවකට මේ වගේ හයි එන්ඩ් එකේ කොන්ටැක්ට් ලෙන්සස් මේ වගේ ස්පෙෂල් ට්‍රීට්මන්ට්ස් තියෙන දේවල් ලංකාවට ගෙන්නනකොට සාමාන්‍යයෙන් පොඩි ඔප්ටිකල් ෂොප් එකක් තියෙන කොච්චර ක්වොලිෆයිඩ් කෙනෙක් වුණත් ඒ පුද්ගලයාට මේ වගේ එකක් ඒජන්සි එකක් විදියට ගන්න බෑ. මෙන්න මේක ඇත්තටම පාරිභෝගික ඕගොල්ලෝ දැනගන්න ඕනි කාරණාවක්. මොකද මේ වෙලාවේ ඇත්තටම ගිය සති දෙකේ වෙච්ච ප්‍රශ්නත් එක්ක මමත් ප්‍රැක්ටිස් එකේ සෑහෙන අසරණ තත්යකටපත් වුණා. මම විතරක් නෙමෙයි. මාත් එක්ක වැඩ කරා සීනියර්ම මටත් වඩා සීනියර් උපදේශකවරු වෙන ඔප්ටොමෙට්‍රිස්ලා කීප දෙනෙක්. ඒ අයත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා මේ පේෂන්ස්ලා දෙන්නෙක් වෙනුවෙන්. හේතුව කිව්වොත් දැන් මේක ඉතින් කියන්නම වෙනවා. මොකද මේ ඒජන්සි ලංකාවට බාර අරගෙන ඉන්නේ බොහොම ඉහළ මට්ටමින් වැජඹෙන ඔප්ටිකල් බිස්නස් කරන පිරිස. එතකොට මේ අය ගාව බොහෝ දුරට අර ක්වොලිෆයිඩ් එහෙම නැත්නම් මේ නියම පේෂන් එක්කලා සාමාන්‍යයෙන් විවේකයක් අරගෙන පේෂන්ට අහුම්කම් දීලා වැඩ කරන්න පුළුවන් පිරිස අඩුයි. නමුත් ඒජන්සි එක ගන්න යාලට මුදල් බලය වැඩි. එතකොට මේගොල්ලෝ ගත්ත ඒජන්සිස් වල දැන් මේ ලෙන්ස් එක දැන් අපි සාමාන්‍ය කෙනෙක් මෙහෙම ඒජන්සි එකක් ගන්න ගියොත් ඒ රටකින් අහන දෙයක් තමයි ඕගොල්ලන්ට මේ ඒජන්සි එකක් අපි දෙන්න. ඕගොල්ලන්ගේ වොලියුම් එක කොච්චරක්ද? ඒ කියන්නේ මාසෙකට ඔයාලට කොන්ටැක්ට් ලෙන්ස් කොච්චර ඕනේද? ඔන්න ඔතෙන්දී ඔය ගොඩාක් කොන්ටැක්ට් ලෙන්ස් ප්‍රැක්ටිෂනර්ස්ලා සාමාන්‍ය ප්‍රැක්ටිස් එකක් කරන අය අන්ත අසරණ වෙනවා. මොකද අපි කාටවත් දවස ගානේ පේෂන්ස්ලා ඉන්නේ කොන්ටැක්ට් ලෙන්සස් වලට. එහෙම නැත්නම් ඔය ස්ක්ලෙරල් වගේ එකකට සමහරට අපි පේෂන්ස්ලා 100ක් බැලුවොත් එක්කෙනෙක් තමයි ඉන්නේ කෙරටොකෝනස් තියෙන එක්කෝ ඔය වගේ ප්‍රොබ්ලම් එකකට උදව්වක් හොයන. ඉතින් දැන් ඔන්න ඔය තත්ත්වයේ උඩ අර ඒජන්සි එකක් ගන්න වත්කම් තියෙන්නේ අර වගේ ඉහළ මට්ටමේ වැජඹෙන ඔප්ටිකල් බිස්නස් එකක් කරන කෙනෙකුට. ඒ හෝ ආයතනයකට. එතකොට ඒ ගන්න කොන්ටැක්ට් ලෙන්ස් එක ඒගොල්ලොන්ගෙන් අඩු ගානේ ප්‍රැක්ටිකේසරි අපිට ඒ වගේ වැඩක් වුණා. ඒ කියන්නේ මම මේ කියන ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් සීනියර් කෙනෙක් මම යව පේෂන්ට් බැලුවා. පේෂන්ට් වෙනුවෙන් අවශ්‍ය කරන ඔක්කොම ටික කරලා මෙන්න මේක තමයි අවශ්‍ය කරන ලෙන්ස් එක කියලා ඩිසයිඩ් කරලා ලෙන්ස් එක ගන්න ලංකාවේ හොයනකොට ලංකාවේ ලෙන්ස් එක ගෙන්වන පිරිස ඒ ලෙන්ස් එක පිටට දෙන්නේ නැහැ. ඒගොල්ලන් තෝරගත්ත 3-4 දෙනෙක් අතර විතරයි ඒ ලෙන්ස් එක යන්නේ. දැන් එතකොට එන්නේ ප්‍රශ්නේ ආපුවාම සාමාන්‍යයෙන් අපිට පේෂන්ට්ව ඒ අයකාවට යවන්න වෙනවා. දැන් අපි ඩයග්නෝස් කරපු පේෂන්ට් එක්ක අපි ඒ වගේ කෙනෙක් ළඟට යවන්න වෙනවා. සමහර වෙලාවට අපි නියම කරන ප්‍රයිස් එකට වඩා ඩබල් ප්‍රයිස් එකක් ඔබට එතෙන්දි ගෙවන්න වෙනවා. ඉතින් මේ දේවල් ප්‍රමිතිගත වෙන්නේ කවද්ද? ප්‍රමිතිගත කරන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. මට සමා වෙන්න මම ඇත්තට මේ වගේ දෙයක් ඔයාලට කිව්වට
මොකද මේක නොකියත් බෑ මට දවස ගානේ ඔයගොල්ලන් මේ කෙරටෝකෝනස් වල මම කරපු වීඩියෝ එකට ගොඩාක් ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඔයාලා අහන ප්‍රශ්න වලට මම උත්තර දෙයි ගන්න බැරුව අසරණ වෙලා තියෙනවා. මොකද මම දැන්ට ලංකාවේ ප්‍රැක්ටිස් එකේ නෑ නිතර. නමුත් මම හිටියත් දැන් මම තේරුම් ගන්න තියෙනවා ඒ අදාළ කරන ලෙන්ස් එක අපිට ඒ අදාළ ආයතන වලින් ගන්න තියෙනවා ලොකු බැරියර් එකක්. ඉතින් මේක පේෂන්ට් බලපානවා. ඒතර පේෂන්ට් අනිවාර්යෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අර ලෙන්ස් ඒජන්සි එක කරගෙන යන ආයතනයට යන්න වෙනවා. දැන් මේ මට කතා කරපු පේෂන්ට්ස්ලා කීප දෙනාම නැවත කීයටවත් ඒ ආයතනෙන් ඒ ලෙන්ස් එක ගන්න කැමති නැහැ. එක්කෙනෙක් මට පැහැදිලිවම කිව්වා 3 පාරක් කරා 3 පාරම වැරදුනා. 4 වෙනි පාරේ ඒගොල්ලන් මට ෆ්‍රී දෙන්න කියනවා මම යන්න කැමති නැහැ. නමුත් මම ඊට අදාළ වෙන කෙනෙක්ට ඒගොල්ලන්ව යොමු කරපුවාම ඒ වගේම මේ ඔප්ටෝමෙට්‍රිස් කෙනෙකුට ඒ පුද්ගලයාට තිබිච්ච ලොකුම ගැටලුව ලෙන්ස් එක මට ගන්න බෑ මට ඩයග්නෝස් කරන්න පුළුවන් සේරම කරන්න පුළුවන්. පේෂන්ට් ඕනි කරන හැම දෙයක්ම කරලා දෙන්න පුළුවන්. හැබැයි ලෙන්ස් එක ගන්න බෑ. ලංකාවෙන් ගන්න බෑ. ඒකට පිට රටකින් ගෙන්නන්න බෑද කියද්දිත් එහෙම අපේ ලංකාවේ ඒජන්සි එකක් කෙනෙක් අරගෙන තියෙනකොට ඒ බ්‍රෑන්ඩ් එක අපිට වෙනම පිට රටින් තනියම ගෙන්නන්න බෑ. ඉතින් මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අවාසනාවකට ඇත්තටම මට ඒගොල්ලන්ට කියන්න උනා ඕගොල්ලෝ වෙන රටකට යන්න පුළුවන් නම් වෙන රටක කන්ටැක්ට්ස් තියෙනවා නම් ළඟම රට ඉන්දියාවට හරි ගිහිල්ලා මේ දේවල් හදාගන්න. මට වෙන ඇත්තටම දෙන්න ඔප්ෂන් එකක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම කරේ හැම වෙලේම ඔයගොල්ලන් අහනවානේ කෙරටෝකෝනස් තියෙනවා නම් මොකද්ද කරන්නේ මොනවද තියෙන ඔප්ෂන්ස් කියලා. අන්න ඒ ටික කවර් කරන්න තමයි වීඩියෝ එක කරේ. මේ தත්ත්වෙත් දැනගන්න කරන්න පුළුවන් දේවල් කොහොමද කරන්නේ පිටරටකින් ගෙන්නන්න පුළුවන්ද එක්ක ඔබේ මෙෂර්මන්ට්ස් යවන්න පුළුවන්ද කියනවා ඉන්ඩිවිජුවලි තමයි try කරන්න වෙන්නේ. ඉතින් අවාසනාවන්ත තත්ත්වයක් නමුත් අඩු ගානේ දැනුවත් වෙලා ඉන්න මේ ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන් මේවා තමයි කෙරටෝකෝනස් තියෙන පේෂන්ට් කෙනෙක් සර්ජරි එකට යන්න කලින් අත්හදා බලලා තරමක් හෝ කෙරටෝකෝනස් තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයකට හදා ගන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස්. බොහොම ස්තුතියි අපි එකතු වෙමු අලුත් වීඩියෝ එකකින්.